අයිබෝන් දේශාන් වොයිස් YouTube channel එක ඔස්සේ ඔබ වෙනුවෙන් තවත් වීඩියෝ එකක් අරගෙනයි ආවේ. මම හිතන්නේ ලෝක පිළිබඳව කතා කරද්දී ලංකාව පිළිබඳව කතා කරද්දී අපි දන්නවා ශ්‍රී ලංකාවේ අපට ඇති වුණා ස්වාභාවික ආපදාවක්. ඒ ස්වාභාවික ආපදාව පිළිබඳව කතා කරන්නයි මේ අද සූදානම් වෙන්නේ. ස්වභාවික ආපදාව තුළ කතා කළාම ස්වභාව ධර්මය මේ ස්වභාව ධර්මය ගැන කතා කරද්දී අපිට පේනවා අපි දන්නවා මේ ස්වභාව ධර්මය කියන්නේ කොපමණනම් බලවත්ද කියලා. අපි ස්වභාව ධර්මයට අවනත වන්නේ නැත්නම් අපිට දඬුවම් කරනවා ස්වභාව ධර්මය. ඒක අපිට මේ ඇතිවෙච්ච ආපදාව තුළින් හොඳටම තේරෙනවා. අපි දන්නවා තුන් ලොවටම අග්‍ර වූ මේ මහා වහන්සේ බුදුන් වහන්සේ පිරිනවන් පාන තුරාම ස්වභාව ධර්මයට ආදරය කළා. ඒ වගේම තමයි අපි දන්නවා ස්වභාව ධර්මය තුළ ප්‍රධානම දේ වෙන්නේ අපේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. තුන් ලෝකයට අග්‍ර වූ ඒ උත්තමයන්න් වහන්සේ තමයි බෝධීන් වහන්සේ කියන්නේ. මේ බෝධීන් වහන්සේ පිළිබඳව කතා කරද්දී මේ නිකන් ගහක් නෙමෙයි අපේ බෝධීන් වහන්සේ කියන්නේ. බෝධීන් වහන්සේ කියන්නේ තුන් ලොවටම අග්‍ර වූ ඒ උත්තමයන්න් වහන්සේ. ඉතින් ඒ නිසාවෙන් බෝධීන් වහන්සේ ගැන මතක් කරන්නට හේතුව තමයි ස්වභාව ධර්මයත් එක්ක උන්වහන්සේට බොහෝ සම්බන්ධයක් තියෙනවා. ස්වභාව ධර්මයේ ප්‍රධානතම දේ තමයි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ කියන්නේ. ඒ නිසාවෙන් අපි නැවත ප්‍රාර්ථනා කරමු මේ ඇතිවෙච්ච ස්වභාව ධර්මයේ මේ ආපදාවන් මෙවැනි ආපදාවක් නැවත ඇති නොවේවා කියා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදයෙන්. ඒ වගේම තමයි මේ ස්වභාවික ආපදාව තුළදී මානව සම්පතට බොහෝ හානියක් සිද්ධ වුණා. ඒ මානව සම්පතේ බොහෝ පිරිසක් මිය ගියා. ඒ මිය ගිය අයට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. අපේ ජීවිත නැවත වරක් ලබා ගන්නට බෑ. නමුත් ඒ ජීවිත වෙනුවෙන් අප කළ යුත්තේ නැවත මෙවැනි ආපදාවක් නොවීමට වග බලා ගැනීමයි. ඒ වගේම තමයි අපි දකිනවා ස්වභාවික ආපදා තත්වය ගැන කතා කරද්දී භෞතික සම්පත් වලටත් ලොකු හානියක් සිදු වෙනවා. ඒවා යථා තත්ත්වයට පත් කරමින් ඉන්නවා ත්‍රිවිධ හමුදාව. ඒ වගේම තමයි මහා මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ඒ පිරිස්. අපිට නැගිටින්න පුළුවන් අපේ ශ්‍රී ලංකාව. එහෙම නැගිට රටක් අපි දන්නවා. අපිට මතක නැතුව නෙමෙයි මේ ආපදාවටත් වඩා බොහොම භයානක ආපදාවක් ආවා. ඒ තමයි සුනාමිය, වෛරසය, කොරෝනා වෛරසය. මේ ආපදාවන් දෙක කියන්නේ කොරෝනා වෛරසය සහ සුනාමිය ගත්තාම මේ ආපදාවට වඩා බොහෝ වැඩි මරණ සංඛ්‍යාව ලක්ෂ ගණනින් වාර්තා වුණා සුනාමිය සහ කොරෝනා වෛරසය තුළ. දැන් ඒ නිසාවෙන් අපිට හැකියාවක් ලැබෙවි නැවතත් ගොඩ යන්නට මේ ශ්‍රී ලංකාව මීටත් වඩා දියුණු රටක් කරන්නට අපි හැමෝම එකතු වෙලා හිටියොත් ඒකත් ඔබ මතක තියාගන්න. ඒ වගේම තමයි සහෝදර සහෝදරියනි ඔබට කියන්නට ඕනේ. මේ ආපදාව අපි දන්නවා මේ ආපදාව ඇති වුණා කියලා අපිට. දැන් මේ ආපදාව ගැන හිතුවා කියලා කිසිම දෙයක් අපිට කරන්නට බෑ. නමුත් අපි මේ ආපදාවෙන් පාඩමක් ඉගෙන ගමු කියන බව මතක් කරනවා. ස්වභාව ධර්මයට අවනත විය යුතුමයි අප ඒ පිළිබඳව සිහිපත් කරමින් මේ දේශාන් වොයිස් ගෙන ආපු මේ ස්වාභාවික ආපදාව පිළිබඳව කතා කළා වූ මේ වීඩියෝ අවසන් කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.